Assalamualaikum warahmatullahi wabarakatuh. මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද දින මාතෘකාව අයියාමුල් අකබා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග කිවිසුමක් ඇති කර බය යන ක්‍රියාවලිය ඇති වූ මදීනා වාසීන් ගැන ඉතිහාසයයි. ගිවිසුම් දෙකක් මදීනා වාසීන් සමග අත්සන් කරන ලදී. අල් අකබත් මුලා පළමුවෙනියද අල් අකබත් සාලියා දෙවෙනියද වේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තාම මදීනාවට ගියේ නැත. එහෙත් මදීනාවට යාමට ඇති වූ හේතු මෙම කිවිසුමයි. තායිෆ් නගරයෙන් මක්කාවට පැමිණි පසුවද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ප්‍රචාරක කටයුතු අඩු නොකර වැඩි කළේය. මූලිකව වෙළඳපොළවලදී ප්‍රචාරය ඇති කළහ. ජනයා රැස්වන ස්ථානවලදී ප්‍රචාරය ආරම්භ කළේය. එක් ගෝත්‍රය වෙත ගොස් ඉස්ලාමය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හැඳින්වූහ. එවැනි ගෝත්‍ර ලෙස බනි සුරයිබ් ගෝත්‍රය, අස්සාබ් ගෝත්‍රය, බනි මහාරිබ් ගෝත්‍රය ඔවුන් සමග නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තනිතනියෙන් කතා කළහ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ලබා දුන්න දවවා වට නිකම්ම සිටියට කමක් නැත. එහෙත් ඔවුන් එලෙස සිටියේ නැත. මෙලෙස කිව්හ. නරක ලෙස අප්‍රසන්න ලෙස පිළිතුරු දුන්හ. උස්රතුක අසීරතුක අලමු බික් හයිතු යම් ලස්තීදු. ඔබගේ පවුල සහ ගෝත්‍රය ඔබට කවුදයේ හොඳට දන්නවා. ඔබව කවුදයේ හොඳට දන්නවා. එම නිසා ඔවුන් ඔබව විශ්වාස කළේ නැත්තේ. ඒ අප්‍රසන්න ලෙස කිව්හ. තවද එම කාලයේ හජ් කිරීමට පැමිණි අය වෙත ප්‍රචාරය කිරීමට ගියේය. 6 දිනක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මුණ ගැසිණි. එම 6 දෙනාම යතිරිබ් මදීනා නගරයෙන් පැමිණි අයයි. එම 6 දෙනාම මදීනාවේ සිටින ප්‍රධාන පුත්කලයන්. අස්සාද් ඉබ්නු සුරාරා රලියල්ලාහු අන්හු, උක්බත් ඉබ්නු ආමිර් රලියල්ලාහු අන්හු, ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් රලියල්ලාහු අන්හුද මෙම 6 දෙනාගේ මූලික ප්‍රධාන පුත්කලයන්ය. මෙම 6 දෙනාම නබිතුමාගේ විමසිය. මන් අන්තු, ඔයාලා කවුද? එයට එම 6 දෙනා තහම මිනල් හස්රත්, අපි යතිරිබ් සිටි පැමිණෙමු. අපි හස්රත් ගෝත්‍රිකයන්ය. එයට නබිතුමා අම්මාල යහූද්, ඔයාලා යහූදිවරුන්ගෙන් සිරකරුවන්ද? ලෙස විමසූ විට එයට ඔවුන් ලෙස පිළිතුරු දුන්හ. නැවත නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අෆලා තඅසිරුනහු ලිමුහුකුම්, ටිකක් වාඩි වෙන්න අපි කතා කරමු විමසූහ. එම 6 දෙනාම හරියයි කියා ඉඳගත්තේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඉස්ලාමය හැඳින්වී කුර්ආනයේ සූරාවන්ද පාරායනා කළ පෙන්වූහ. පාරායනා කළ අවසන් වූයෙන් පසු හෘදයේ එම සියලු දෙනාගේ හදවත වෙනස් විය. එම 6 දෙනාම මෙලෙස කතා කර මෙලෙස පැවසූහ. වල්ලාහි හාදා නබියුන් තබඅකු මුන් යහූද්, මම සාක්ෂි දෙමින් මෙතුමා නබිවරයෙක් විය යුතුයි. යහූදිවරුන් අපට මෙලෙස කිව්වා ලෙසද අවසාන නබිවරයා පැමිණි පසු අපි ඔහු සමග ඔයාලා විනාශ කරන බව පැවසූ බවද ලාතස් තබිකල්ලාහ ලකුම් යහූද්, යහූදිවරුන් නබිතුමා මුණ ගැසී ඔහු පුද්ගලයෙක් නොකරවීමට පෙර අපි මුස්ලිම් වීම යහපත් ලෙස කියා ඉන්පසු මෙම 6 දිනාම කලිමා පවසා මුස්ලිම්වරු විය. මුස්ලිම් බවට හැරි පසු යතිරිබ් නගරයට ගියේය. මදීනාවට ගියේය. එය සියලු දෙනාටම මේ පවසා විස්තර කරා. සෑම නිවසකම මුහම්මද් නම ප්‍රචාරය කිරීම මදීනාවේ පටන් ගත්තේය. මෙම 6 දෙනා පැවසූ පසු අනිත් වර්ෂයේ 12 දෙනෙකු පැමිණිය. මෙම 12 දෙනා ප්‍රධාන නායකයන්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මිනාවේ 12 දෙනෙකුම මුණ ගැසී අපි ඉස්ලාමයට එක් වෙනවා. තවද කිවිසුමක්ද ඇති කළා. එහි 12 දෙනාගෙන් 10 දෙනෙකු හස්රත් ගෝත්‍රිකයන්, ඉතිරි දෙනා ඖස් ගෝත්‍රිකයන්. අස්හබ් ඉබ්නු සුරාරා රලියල්ලාහු අන්හු ඔවුන් සමග පැමිණිය. ප්‍රමුඛ සහාබාවරයෙකු වන නුබාත් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හුද ඔහුද පැමිණිය.
නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ දෑත අල්ලා ගිවිසුම සිදු කළේය. ලා යුෂ්රිකුන බිල්ලාහි ෂයිආ ලා තුෂ්රිකු බිල්ලාහි ෂයිආ. අල්ලාහ්ව කාවත් සමකල නොහැක. ඝාතනය වැළකී සිටිය යුතුයි. අප්‍රසන්න වචන භාවිතයෙන් වැළකී යුතුයි. යහපත් කාර්යයන්හි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට විරුද්ධ විය නොහැක. මෙලෙස නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ දෑත අල්ලා ගිවිසුම් කළේය. මෙම වාක්‍යයන් තමයි වර්ෂ 8-9 පසු ෆත්හ් මක්කා වේලාවේ කාලයේ කාන්තාවන්ගේ ගිවිසුම ලෙස කුර්ආනයේ සඳහන් වෙන්නේ. ඉන්පසු සියලු දෙනා අපි අන්නම් ලෙස කියා පිටත් වූහ. මෙම 12 දෙනාටම නබිතුමා එක්යා කළ තරුණාවදි සහාබාවරයෙක් වන මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමා ඔබ එක්ක යන්න. ඔහු ඔබට කුර්ආනය කියා දෙයි, සලාතය කියා දෙයි, ධර්මය විස්තර කරයි දෙයි. මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමා එම 12 දෙනා සමග යවූහ. මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු එහි ගොස් ජීවත් වුණේ අස්හබ් රලියල්ලාහු අන්හු තුමාගේ නිවසේය. මදීනාවේ සියලු දෙනා ඉස්ලාමයෙන් ගෙන හැඳින්වුවේය. සියලු දෙනාට ඉස්ලාමයෙන් ගෙන හැඳින්වුවේය. සලාතය කිරීමටද පටන් ගත්තේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තාම මදීනාට ගියේ නැත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා යාමට පෙර මුස්ලිම් සමූහයක් සෑදීමට හේතුවක් ලෙස මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමා සිටියහ. මදීනාවේ විශාල ගෝත්‍රයන් දෙකකි. එකක් ඖස් ගෝත්‍රය, අනිත් එක හස්රත් ගෝත්‍රය. මෙම ගෝත්‍ර දෙකෙහිම නායකයා සාද් රලියල්ලාහු අන්හු. හස්රත් ගෝත්‍රික නායකයා සාද් ඉබ්නු උබාදා රලියල්ලාහු අන්හු තුමාද ඖස් ගෝත්‍රයේ නායකයා සාද් ඉබ්නු මුආද් රලියල්ලාහු අන්හු තුමා වේ. සාද් ඉබ්නු උබාදා රලියල්ලාහු අන්හු හස්රත් ගෝත්‍රයේ නායකයා මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමාව මුණ ගැසී කුර්ආනය පාරායනා කියලා දෙන්න ලෙස විමසන විට ඔහු මුස්ලිම් විය. මෙම නායකයා මුස්ලිම් වුණ ආරංචිය සැමෝම දැනගත්හ. ඖස් ගෝත්‍රික නායකයා සාද් ඉබ්නු මුආද් රලියල්ලාහු අන්හු තුමා මෙලෙස කාර්ය කළා. ඔහු සමග සිටි සහෝදරියක වන මුසෙයිබ් ඔහුව කෙලින් මුස්අබ් ඉබ්නු උමෛර් රලියල්ලාහු අන්හු තුමා වෙත යවූහ. ඔහු සමග සාද් රලියල්ලාහු අන්හු සිටියහ. මා ජා බිකුම් මා යුසබ්බිහතු ලුඅෆාඅනා. ඔබ දෙදෙනාට මොනවද ඕනියයි ජනයාව රවට්ටන්නේ? ඇයි සමෝටම ධර්මය වෙනස් කරන්න ලෙස කියන්නේ? මේට මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමා ඉහළව සිටියේය. ඉඳගන්න කතා කරන්න ලෙස කිව්වහ. එට මුසෙයිබ් ඇයි මම ඉඳගත්ත යුත්තේ? ඒ වේගයෙන් විමසිය. නැවත ඉඳගෙන මා කියන දේ අහන්න, මා කියන එක පිළිගන්නවා නම් පිළිගන්න, අකමැති නම් අතහරින්න. මම ඔබට බල කරන්නේ නැතේ. මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමා පැවසුවේය. ඉන්පසු මුසෙයිබ් ඉඳගත්හ. ඉන්පසු මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු අල් කුර්ආනයේ සූරාවන් පාරායනා කර අවසනුහි පසු මුසෙයිබ් රලියල්ලාහු අන්හු මෙලෙස පැවසුවා. මෙතරම් ලස්සන පියජනක වාක්‍යයන් ඔබ පාරායනා කෙරුවද? අර්ථය නොතේරුවත් මම වාක්‍යයෙන් මෙතරම් සුවිශේෂී බව මම නොදැනමි. මම කොහොමද ඉස්ලාමයට එක්වන්නේ? අල්ලාහගේ නිමිත්තක් විය යුතුයි. රණ්ඩු කිරීමට පැමිණි අය පිටත් වන්නේ මුස්ලිම් වරයෙකු ලෙස. පහර දීමට පැමිණි අය නැවත යන්නේ මුස්ලිම් වරයෙකු ලෙස. ඉස්ලාමයට විරුද්ධ වන විට මුස්ලිම් සංඛ්‍යාව වැඩි විය. එලෙස මුසෙයිබ් රලියල්ලාහු අන්හු විමසන විට මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු ඔබ ගොස් තියෙන ඇඳුම් සෝදා තව හොඳ ඇඳුමක් ඇඳ පැමිණ මම කියා දෙන වාක්‍ය පවසන්න ලෙස කියවූහ. ඉන්පසු මුසෙයිබ් රලියල්ලාහු අන්හු තුමා කලිමා පවසා ඉස්ලාමයට එක්විය. ඉන්පසු මුසෙයිබ් රලියල්ලාහු අන්හු මා සමග තව පුද්ගලයෙකු සිටිනවා. ඔහු තමයි ඖස් ගෝත්‍රික නායකයා. ඔහු විතරක් මුස්ලිම් වුණා නම්, ඉස්ලාමයට එකඟ වුණා නම් මෙම නගරවැසියන් සියලු දෙනා ඉස්ලාමය පිළිගනී. මම ගොස් ඔහුව ඔබ වෙත යවන්නම්. ඔබ ඔහුට ඉස්ලාමය ගැන කියා දෙන්න ලෙස පවසා සාද් ඉබ්නු මුආද් රලියල්ලාහු අන්හු තුමාව මුස්අබ් ඉබ්නු උබයි රලියල්ලාහු අන්හු තුමා වෙත යවූහ.
ඔහුද මුස්ලිම් විය. ඉස්ලාමයට එකඟ විය. ඉන්පසු මම පුද්ගලයා සියලු ගම්වැසියන් නමතා මාව ඔයාලා විශ්වාස කරනවාද? මම කුමක් චරිතයක් බව ඔබ සිතා සිටින්නේ? මම කුමන චරිතයක් බවද ඔබ සිතා සිටින්නේ? යයි විමසිත විට ජනයා සියලු දෙනා එම නායකයා වර්ණනා කර පැවසුවේ. ඉන්පසු ඔහු අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැත නැවදීමට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ අවසාන දූතයා. මගේ අදහස ඔබ පිළිගන්න ලෙස ඉල්ලා සිටියේය. බනෝ අෂ්හර් නම්දි සමාජය මුළුමනින්ම ඉස්ලාමීය විය. මදීනාවේ එක්ලියක් හරි ඉතිරි නෑ මුස්ලිම් නොවන සෑම නිවසකම වැඩියෙන් ප්‍රචාරය වන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගෙනද ඉස්ලාම් ගැනද පමණයි. මුසාෆ් රලියල්ලාහු අන්හු මදීනා නගරය ඉස්ලාමයට පත් කර නැවත මක්කාවට පැමිණිය. ඉන්පසු අනිත් වර්ෂයේ හජ් අකබා සාලිහා දෙවැනි කිවසුමේ පිරිමින් 73 දෙනෙකුද කාන්තාවන් 2 දෙනෙකුද ගියා. සියලු දෙනා අන්සාරිවරුන් ගිය වේගයෙන් නබිතුමාගෙන් ඕන දේ අවශ්‍ය දේ පමණක් විමසිය. අල්ලාහ්ගේ දූතයාණනි, අපි ඔබතුමා සමග ගිවිසුමක් ඇති කිරීමට පැමිණියෙමු. ඔබගේ අත දෙන්න අපි බයතිය කරන්නම්. නබිතුමා එයට එකඟ වී වයි ඕනි අල සමී හොවන්හා කියන සියලු දෙනා එයට එකඟ විය යුතුයි. ඉන්න ශාමාල් කසද් මොන වෙලාවේ වුණද මා කියන දේ පිළිගත යුතුයි. වන් තහකතු බිල් උසූරි වල් උසූර් මුදල් තිබුණද නැතිද එහි ධර්මය වෙනුවෙන් කැපවිය යුතුයි. අවලු බිල් මාරූෆි වල්ලදී අලිල් මුන්කර් යහපතට එක්විය අයහපතට විරුද්ධ විය යුතුයි. අදහාබ බිල්ලාහි යවමනල් ආලමීන් විශ්වාසය සත්‍යතාවයෙන් සිටනවා නම් එය අල්ලාහ් මත පමණයි. තන්සීරුමින් මට උදව් කළ යුතුයි. නබිත්ව ප්‍රචාරයේදී මට විරුද්ධ වන අයව නතර කළ යුතුයි. මෙම කර්ම සියල්ලට එකඟ වී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අත තිබූහ. සැමෝම අත දුන්නේය. මෙම ගිවිසුම බයතුල් ජිහාද් ලෙස හැඳින්වේ. කුඩා වයසේ සිටි සැමෝම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අතමත අත තැබුවේය. කාන්තාවන් හැර සියලු දෙනා තැබුවේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මදීනාවට යාමට සියලු දේ සූදානම් කර තිබුණි. මදීනාවේ සියලු නිවස්වල සලාතේ කිරීම වැනි ඉස්ලාමයේ සෑම නිවසකම මුස්ලිම් වරුන් සිටිනි. මුස්ලිම් රාජ්‍යයක්ම මදීනාවේ ඇති විය. මෙම ගිවිසුම මක්කා වාසියන්ට ආරංචි විය. කාවහරි අල්ලාහ් පහර දිය යුතුයයි යන විට සමෝම ගොස් සිටියේය. සාද් ඉබ්නු උබාදා රලියල්ලාහු අන්හුද මොයිස් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හුද ඔවුන්ට හසු විය. මෙම දෙදෙනා මක්කාවට රැගෙන අතපය ගැටගසා පහර දීමට ආරම්භ කළේය. ඉස්ලාමයට එකඟ වූ ආරම්භ කාලයේදීම අභියෝග වලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. එවිට කාෆිර්වරුන්ගෙන් හොඳ අය මිනිස් මානසිකත්වයක් ඇති සුබෛර් ඉබ්නු මුකාම් රලියල්ලාහු අන්හුද හාරිස් ඉබ්නු හර්බ් රලියල්ලාහු අන්හුද මෙම දෙදෙනාම එවිට කාෆිර්වරුන් එම දෙදෙනාම පැමිණ මෙහෙම ගහන එක නවත්තන්න ගැට ගැසිල්ල කරුණාකර ලිහන්න ලෙස විරුද්ධ වූහ. පැවසූ පසු ගැට ගැසිල්ල ලිහන ලදී. 75 දෙනා මදීනාවට ගිය පසු ඊ දෙනෙක් සිටිනවාද බව ගණන් කරන විට සාද් රලියල්ලාහු අන්හු තුමා නොමැති බව දැනගත්හ. නැවත මක්කාවට යමේ තීරණ ගන්නා විට සාද් රලියල්ලාහු අන්හු තුමා පැමිණෙනවා. මක්කාවේ සිදුවුණු සියල්ල විස්තර කළා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිත කාලය අපිට කිසිසේත්ම කතා කළ අවසන් කළ නොහැක. ඒත් එම ජීවිතයේ ඇති ආදර්ශවත් කරුණු මඟ පෙන්වීම අපේ ජීවිතයට ගෙන ජීවත් වීම සෑම මුස්ලිම් වරෙකුගේම වගකීමකි.